පුතේ ඔයා ඇයි ඔච්චර තරහින් ඉන්නේ? මම මොන දේ කරත් අම්මා මට බනිනවා තාත්තා වගේ කියලා. එතකොට මම තාත්තා වගේ නැතුව මහින්ද වගේ වෙන්නද? අනේ කවුරු හරි අම්මගේ ෆෝන් එකට YouTube පැකේජ් එකක් දාලා දෙන්නකෝ. මට කොකොමෙලන් බලන්න බෑ. ඒකයි මම දවස් දෙකකින් බත් කෑවේ නැත්තේ. පුතේ ඔයා ඇයි තරහින් වගේ ඉන්නේ? අපේ මාමා මට කියනවා පුතා මේක කියන්න. පුතා ඒක කියන්න කියලා මට නරක වචන උගන්වනවා. පස්සේ මම ඒවා කියද්දි අම්මගෙන් ගුටි කන්නේ මම අද මාමගේ කම්පියුටරේ කුණු පොඩ්ඩක්වත් නැරි වෙන්න හොදනවා. එතකොට මාමා මට චොක්ලට් ගෙනත් දෙයි. තාත්තේ මම මාස 9ක් තිස්සේ ඇතුළේ ඉඳන් බලන් හිටියේ තාත්තට මේක කියන්න. අම්මට තව බොයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා. පුතේ නෑදෑයන්ගේ ෆෝන් වල ගේම් නැත්තම් මොකද කරන්නේ? අවුලක් නෑ නැන්දේ. මම ඩවුන්ලෝඩ් කරගන්නම්. පුතේ ඔයා මොකද කරන්නේ Google Maps දිහා බලාගෙන? මගේ අම්මා තරහා ගියාම ඔළුව හැරුණුවත් යනවා කියන නිසා මම මේක බලන්නේ. පුතේ ඔච්චර ලොකු බෑග් එකක් අරගෙන කොහෙද මේ යන්නේ? මම අපේ ආච්චි අම්මගේ ගෙදර යනවා නැන්දේ. ඒක අපේ ගෙදර වගේ නෙවෙයි. එහෙ මට සලකන්නේ රජෙකුට වගේ. පුතේ ඔයා ඇයි මෙච්චර කලබල වෙලා වගේ ඉන්නේ? ආන්ටි මම විහිළුවට අම්මගේ ෆෝන් එකේ භාෂාව වෙනස් කළා. දැන් මට ඒක ආපහු හදන තැන හොයාගන්න බෑ. පුතා කොහෙද මෙහෙම යන්නේ? අද අපේ ගෙදර පොඩි නැන්දා උයනවා. ඒ නිසා කඩෙන් කැම ටිකක් ගන්න යනවා නැන්දේ. පුතේ ඔච්චර වේගෙන් දුවන්න හදන්නේ ඇයි? ආන්ටි අම්මා මාව මොන්ටිසෝරි එකෙන් දාලා හොරෙන් යනකොට එයාට කලින් මම ගෙදර දුවන්න ඕනේ. පුතේ ඔයා ළඟ තියෙන භයානකම ආයුධය මොකක්ද? මගේ භයානකම ආයුධය තමයි මගේ උඩ දත් දෙක. පුතේ ඔයාට පුළුවන් වෙලත් ඇයි ඇවිදින්නේ නැත්තේ? නැන්දේ මට ඇවිදින්න පුළුවන් කියලා අම්මලා දැනගත්තොත් මට පැනලා යන්න බැරි වෙන්න දොරවල් වහයි. පුතා අම්මගේ කැමතිම කෑම මොකක්ද? තාත්තගේ ඔළුව නැන්දා. මොකද තාත්තා කිව්වේ ඒකයි. පුතේ ඔයා ඇයි මෙච්චර දුකෙන් ඉන්නේ? නැන්දේ අපේ තාත්තගේ Facebook post වලට හાર્ට් දාන්න නැන්දට ඒක නවත්තන්න කියන්න. ඒක නිසා අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනවා. දරුවෝ ඇයි ඔයා මේ වයසේදී මෙච්චර මහන්සි වෙන්නේ? නිකන් ඉඳලා බෑනේ. කුක්කු පෙට්ටි වල ගාන පේන්නේ නැද්ද? පුතේ ඇයි ඔයා මෙච්චර දුකෙන් ගෙදර යන්නේ? මම ආයි ඉස්කෝලේ යන්නේ නැහැ නැන්දේ. මගේ යාළුවා ඒ කාලේ අම්මගේ TikTok වීඩියෝ පෙන්නලා මාව විහිළුවට ගන්නවා. පුතා කොහෙද මේ කොට්ටෙත් උස්සගෙන යන්නේ? අම්මයි තාත්තයි ගොරවනවා මට නිදා ගන්න බෑ මම එළියෙන් නිදා ගන්න. පුතේ ඔයාගේ අම්මා විතරක් නිදාගන්නේ ඇයි? සද්ද කරන්න එපා. එයා මාව නිදි කරන්න හැදුවා ඒත් එයාට නිින්ද ගියා. පුතා ඔයාගේ ආසම කෑම මොකද්ද? නැන්දේ මම ආසම දේ තමයි ඇඟිලි ලෙවකන එක. පුතේ ඔයා මොකද කරන්නේ? අද අපේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා. ඒ නිසා මම එයාලගේ WhatsApp status බලනවා. පුතේ අද ගෙදර උයනවද? අද විතරක් නෙවෙයි නැන්දේ මම හැමදාම උයනවා. මොකද අම්මයි තාත්තයිට වෙලාවක් නැහැ. එයාලා දවසම TikTok වීඩියෝ කරනවා. පුතා ඔයා මොකද මෙච්චර තරහින් ඉන්නේ? මාමා කිව්වා කාමරේ අස්කොලොත් සෙල්ලම් කරන්න දෙනවා කියලා. ඒත් දැන් එයා ගිහින් ෆෝන් එකත් අරගෙන. පුතේ ඔච්චර ලියන්නේ මොනවද? අද මම මේ කොලේ ලියන්නේ අම්මා මට බැන්ද ඔක්කොම. තාත්තාවම ඔක්කොම කියන්නයි කේලම් ලියන්නේ. පුතේ ඔච්චර ලොකු බෑග් එකක් අරගෙන කොහෙද මේ යන්නේ? මම අපේ ආච්චි අම්මගේ ගෙදර යනව නැන්දේ. ඒක අපේ ගෙදර වගේ නෙවෙයි. එහෙ මට සලකන්නේ රජෙකුට වගේ. අම්මි නැතුව මමයි තාත්තයි විතරක් බයික් එකේ යනකොට තාත්ති පාරේ ඉන්න ආන්ටිලාට විහිළු කරනවා.